ආයිබෝවන් මගේ යාළුවෝ හැමෝටම The Well Space by Jani YouTube channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ විශ්වාකර්ෂණ නීතිය තමන්ගේ ජීවිතයට පුරුදු පුහුණු කරනකොට ඔයාලා ප්‍රගුණ කළ යුතු ඊළඟ වැදගත් ගුණාංගය ගැන. ඒක තමයි කෘතඥපූර්වක බව පුරුදු කිරීම සහ එය තමන්ගේ ජීවන පුරුද්දක් බවට පත් කර ගැනීම. ඇත්තට මොකක්ද කෘතඥපූර්වක බව කියලා කියන්නේ? ඔව් කෘතඥපූර්වක බව. ඒ කියන්නේ gratitude කියලා කියන්නේ තමන්ට තියෙන පුංචි දේටත් හදවතින්ම ස්තුතිවන්ත වෙන එක. තමන්ට නැති දේවල් ගැන කම්ප්ලේන් කරන්න යන්න එපා. තමන්ට තියෙන පුංචි දේට හරි ස්තුතිවන්ත වෙන්න පුරුදු වෙන්න. gratitude practice කරන්න තමන්ට තියෙන දේවල් වලට ස්තුතිවන්ත වෙන්න ඔයාලට තව තවත් දේවල් ඔයාලගේ ජීවිතයට ලැබේ. ඔයාලගේ ජීවිතයට තව තවත් abundance සුලභතාවය ලැබේ. ඔයාලට අවශ්‍ය හැම දෙයකටම මේ යුනිවර්ස් එක ලස්සනට පාර පෙන්නයි. කතාවක් තියෙනවා කෘතඥපූර්වක බව පුරුදු පුහුණු කරන කෙනාට තමයි තව තවත් දේවල් ලැබෙන්නේ. කෘතඥපූර්වක බව පුරුදු කරන්නේ නැති කෙනාට තමන්ට තියෙන දේවල් අගයක් නැති අයට තමන්ට තියෙන දේවල් වලට ස්තුතිවන්ත වෙන්නේ නැති අයට තව තවත් දේවල් ලැබෙන එක මේ යුනිවර්ස් එක අවහිර කරනවා. ඒ කියන්නේ තව තවත් දේවල් එයාට ලැබෙන්න මාර්ගය විවෘත කරලා දෙන්නේ නැහැ. එහෙනම් අපිට ඔයාලට ගොඩාක් සමහරවිට අඩුපාඩුකම් තියෙන්න පුළුවන්. ඒ වුණත් තියෙන පුංචිම දේටත් ස්තුතිවන්ත වෙන්න. ඔයාලා මොන වගේ සිටුේෂන් එක හිටියත් කොච්චර අමාරු තත්වයක හිටියත් ඔයාලා තියෙන පුංචි දේට අපි කොච්චර අමාරු තත්වයක හිටියත් හිතන්නකෝ ඔයාලා දැන් හුස්ම ගන්නවනේ අපි නිරෝගීව ඉන්නවනේ. ඒ වගේ තියෙන තමන්ට තියෙන දේවල් වලට ස්තුතිවන්ත වෙන්න පුරුදු වෙන්න. හිතන්න දැන් මම මෙහෙම කියද්දි ඔයාලා හිතයි අපි මොනවටද ස්තුතිවන්ත වෙන්නේ කියලා. ඒ වුණත් ඔයාලා බොහොම සංවේදීව හිතලා බැලුවොත්, බොහොම පරිස්සමට හිතලා බැලුවොත් අපිට ඇති තරම් දේවල් තියෙනවා ස්තුතිවන්ත වෙන්න. උදේ නැගිටිනකොට මුලින්ම ඔයා නිරෝගීව ඉන්න එක, ඔයා හුස්ම ගන්න එකට ස්තුතිවන්ත වෙන්න පුළුවන්. මේ ලෝකේ ගොඩ දෙනෙක් නිින්දෙදිම තමන්ගේ ජීවිතය අහිමි වෙනවා. ඒ වුණත් ඔයා උදේ නැගිටිනකොට ඔයා හුස්ම ගන්නවා. ඔයා නිරෝගී. ඒකට ස්තුතිවන්ත වෙන්න. ඔයා උදේ නැගිටිනකොට ඔයාට ලස්සනට නිදා ගන්න තැනක් තිබුණා. සුරක්ෂිතව නිදා ගන්න තැනක් තිබුණා. ඒකට ස්තුතිවන්ත වෙන්න. අපිට උදේ නැගිටලා ඇඳෙන් බැහැලා යන්න පුළුවන්. අපිට හොඳ ශක්තිමත් දෙපා දෙකක් තියෙනවා. නිරෝගී කයක් තියෙනවා. අන්න ඒකට ස්තුතිවන්ත වෙන්න පුළුවන්. ඊට පස්සේ උදේ නැගිටලා ඔයාගේ අවශ්‍යතා ඉටු කරගන්න අපි හිතමුකෝ මොන හොදන්න යනවා කියලා. එතකොට ඒකට අවශ්‍ය දේවල් ඔයාට පහසුවෙන්ම ලැබෙනවා. පිරිසිදු වතුර ටික පහසුවෙන්ම ලැබෙනවා. ඊළඟට මූණ හොදන්න අවශ්‍ය ද්‍රව්‍ය ඔයාට තියෙනවා. ඒවට ස්තුතිවන්ත වෙන්න. ඊට පස්සේ ඔයාගේ දවසේ වැඩ කටයුතු ආරම්භ කරනකොට ඔයාට රසවත් කෑම වේලක් තියෙනවා. සම්බෝලයි බතුයි හරි කමක් නැහැ. ඒක රසවත්නේ. ඒ තියෙන දේට ස්තුතිවන්ත වෙන්න. මෙන්න මේ විදිහට ඔයා කල්පනා කරොත් දවසේ අපි කරන හැම වැඩ කටයුත්තකදීම අපිට ස්තුතිවන්ත වෙන්න දේවල් හොයාගන්න පුළුවන්. ඒවා හොයා ස්තුතිවන්ත වෙන්න. thank you කියන්න. බොහොම ස්තුතියි කියන්න. ඔයාට හම්බෙන හැමෝටම ලස්සන හිනාවකින් දවස බෙදා ගන්න. මේ විදිහට gratitude practice කරන එක ජීවන පුරුද්දක් කරගන්න. ඇත්තටම මේක මැජික් එකක්. මේ ගැන ලියවන පොත් තියෙනවා. එක ප්‍රධාන පොතක් තමයි The Magic රොන්ඩා බයිරන් කියන කතුවරයාගේ The Magic පොතේ ඉතාම සවිස්තරාත්මකව අපිට මේ ගැන විස්තර කරලා තියෙනවා. එහෙනම් මම මේ කියපු විදිහට තියෙන පුංචි දේටත් ස්තුතිවන්ත වෙන්න පටන් ගන්න අද ඉඳලා ඒක ජීවන පුරුද්දක් කරගන්න. දින 21ක් තමන් දවසේ කරන්නේ මොන කටයුත්තද ඒ කටයුත්තට ඔයාට උදව් වෙන හැම දෙයකටම හිතින් හදවතින්ම ස්තුතිවන්ත වෙන්න. උදව් වෙන අයට හදවතින්ම ස්තුති කරන්න. මෙන්න මේක ජීවන පුරුද්දක් කරගත්තොත් ඔයාටවත් හිතාගන්න බැරි වෙයි ඔයාගේ ජීවිතේ ලස්සනට මැජික් එකක් වෙලා ඔයාට අවශ්‍ය හැම දෙයකටම මාර්ගය විවෘත කරලා දෙන විදිහ ගැන ඔයාටම පුදුම හිතේ. එහෙනම් මගේ ඊළඟ බ්ලොග් එකකින් හමු වෙමු.
law of attraction එහෙම නැත්නම් විශ්වාකර්ෂණ නීතිය ප්‍රැක්ටිස් කරනකොට ප්‍රගුණ කළ යුතු තවත් ගුණාංගයක් ගැන කතා කරන්න. මම මුලින්ම කතා කරේ ඔයාට කොහොමද positive dominant thought pattern එකක් හදාගන්නේ. ඒක ප්‍රැක්ටිස් කරන අතරම අද කතා කරපු ගුණාංගය practicing gratitude. හැම වෙලේම කෘතඥ පූර්වක බව පුරුදු වෙන්න උත්සාහ කරන්න. මෙන්න මේ විදිහට මේ ස්ටෙප්ස් ටික කරගෙන යනකොට ඔයාට ඔයාගේ ජීවිතේ අපි හිතනවා නම් විශ්වාකර්ෂණ නීතිය මට වැඩ කරන්නේ නැහැ කියලා නෑ. ඔයාට මේවත් එක කරනකොට ලස්සනට විශ්වාකර්ෂණ නීතිය ඔයාගේ ජීවිතේට වැඩ කරයි. එහෙනම් මගේ ඊළඟ බ්ලොග් එකකින් හමු වෙමු.